රසපාටට දුමුදදා මොනාද මේ හදන්නේ? රසපාටයිනේ මං කියන්න. උදේ නැගිටලා බලනකොට කට්ටියම වැඩ. අද අපේ ගෙදර දන්සල. සීනි සම්බෝල බනිස් දන්සල. හැම අවුරුද්දම අපි මේක දෙනවා. ඉතින් ගමේ කට්ටිය කසින්ස්ලා යාළුවෝ ඔක්කොම වෙලා ලුණු සුද්ධ කරන්න පටන් ගත්තා. ඇස්වල කඳුළු පිරීලානේ. සක්කේකට දන්සලක් දෙනවා කියද්දිත් මරුනේ. ඉතින් අපේ ගෙදර තමයි මේ ඔක්කොම වැඩ ටික වෙන්නේ. බනිස් ටිකත් ආවා. රත්තරන් පාටට තියෙන බනිස් ටික දැක්කමත් කන් හිතෙනවා. ඉතින් වටපිටාව අහලපල හැමෝම ඇවිල්ලා උදව් කරා. වීඩියෝ එකේ නැති වුණත්. බොහොම ස්තුතියි. ගමක් එකතු වෙන තවත් වෙලාවක් තමයි දන්සලක් කියන්නේ. ඔන්න දැන් ලිප තිබ්බා. තෙල් දැම්මා. බලන් ඉන්නත් ආසයි. ඒක හදන විදිය දැක්කා. ඒ සුවඳ නම් මරු. කොහොමද මිරිස් ගොඩ? සුජාත දීනි මතක් වුණේ මට විතරද? මේ ඉන්නේ අපේ ලොකු අම්මා. මේ ඉන්නේ. එයාගේ කෑම මාර රසයි. තවත් ගොඩක් කට්ටිය ඉන්නවනේ. නම් වශයෙන් කියන්න ගියොත් මට පැයක් විතරයි. ඉතින් ඔය ආකාරයෙන් ලුණු ටිකක් දාගත්තා. මේකේ හැඳි ගද්දි තමයි පොඩ්ඩක් අමාරු. ටිකක් තදයි. අඩිය අල්ලනවනේ. ඉතින් කට්ටිය මාරුවට හැඳි ගෑවා. ආච්චිලා ලිපිලන් ඉන්න කොහමදනේ පට්ට රස්නේ. ඊට පස්සේ බනිස් කපන්න පටන් ගත්තා. අපි මේ ඔක්කොම පිළිවෙලට පිරිසිදුව කරන්නේ. මේ දුම් එකෙන් මාර සුවඳක් එන්නේ. ඉතින් වීඩියෝ එක පිටිපස්සේ ඉන්නේ මම. ලොකු පොඩි ભેදකින් තරව හැමෝම දන්සලට උදව් කරා. ඉතින් මම බනිස් ටික කපන් ඉවරලා සීනි සම්බෝලත් බනිස් වලට දැම්මා. ඉතින් හැමෝම කතා බහ කරගෙන මේ දන්සලේ වැඩේත් ලස්සනට ඉවර කරා. ඒකක් එහෙමත් බිව්වා. දැන් වෙලාව හරි දන්සල දෙන්න. වෙලාවටත් කලින් පොලිම හැදිලා. ඔය තොරණක්කගේ තියෙන අපේ ලස්සන ගෙදරානේ. ඉතින් 1 2 3 කියලා දන්සල විවෘත කරා. ඉතින් හැමෝම බනිස් බෙදන්න පටන් ගත්තා. ආරාධි දමුතු දෙන්නෙකුත් ආවා. කවුද කියලා ඔයගොල්ලන් දැන්ටමත් දන්නවා ඇති. ලයිට් දාලා අපේ ගෙදර අමුතුම ලුක් එකක් තියෙනවා. මේ ඉන්නේ අපේ මුමි ආන්ටි. හෙලෝ මුමි ආන්ටි. කොච්චර දුන්නත් මදි වෙන්නේ නැහැ. ආරාධි දමුතු ආවා. වෙල්කම් විදුෂන් ජනුෂි. මේ දන්සල දුන්නේ ජූනි 1 වෙනිදා. ඉතින් මේ ඩබලත් එක ජූනි 1 වෙනිදා වෙසබ්බල්ලා ගෙදරෙදිත් පාන්දර 2යි. දන්සල වැඩේ හොඳටම යනවා. හැම අවුරුද්දම දෙන නිසා කට්ටිය දන්නා. මේ දෙන කන්නත් පටන් අරන්. මේක මම හැදුවේ රසයනේ. කන්න බලන්නනේ ඇඟේ හැටි. මම වගේ පොඩ්ඩක් මහතට ඉන්නකෝ. ඉතින් මිනිස්සු එනවා බනිස් ඉවර වෙන්නෙත් නෑ. ඒ අතරේ අපි කට්ටිය අපේ උඩ තට්ටුවට ගිහලා chat එකක් දානවා. Tamanට සමීපත කුහකමක් නැති හිත හොඳ මිනිස්සු එක්ක ඉද්දි කාලය යනවා තේරෙන්නේම නෑ. ඒගොල්ලන්ත් එක්ක ඉදි මතුවෙන එකම දේ තමයි වෙලාව. එහෙනම් දැන් අපි ඔක්කොම වැඩි ඉවර කරලා යන්න තමයි යන්නේ. හෙලෝ සිල්මි ආන්ටි and චාමලි ආන්ටි. වෙනද වගේම පිස්සුකුත් නැටුව ඉතින්. ආතල් එකේ ඉන්න ඕනේ. මෙන්න මගෙන් සානාදාර මල්ලා. නෑ බනිස්සනේ. බයි. ඉතින් අපේ දන්සල්ට ආපු උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. විදුෂයට ජනුෂියක්කටත් ගොඩක් ස්තුතියි. එහෙනම් මං යන්න. බයි. මම ඔමෙත්.